ඊට පස්සේ රියර්සල් වෙනවා. මම මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවා මුළු ලංකාවම ගන්න ජනප්‍රිය ගායන ශිල්පියෙක් සුපුන් පෙරේරා. ආදරය ගැන ආදරවන්තයන්ට වැඩිපුරම සින්දු ලියව කෙනෙක් තමයි සුපුන් කියන්නේ. මම මේ වැඩේ ගැන අහන්න කලින් මම මුලින්ම සුපුන් ගැන දැනගන්න කැමතියි. මොකද ආදරය ගැන හිතෙන්නේ? මේ පාර ආදරේ විශේෂයිද? ආදරය ගැන මම හිතන්නේ මට පුද්ගලෙක් විදිහට මට හිතෙන දේ තමයි ජීවිතේ කාලෙන් කාලට ආදරය ගැන දැනෙන විදිය සාපේක්ෂයි. ඉතින් ආදරය ගැන මම දැන් අවුරුදු 5කට කලින් දුන්න නිර්වචනය දැන් වෙනකොට වෙනස් වෙන්න පුළුවන්. තව අවුරුදු 5ක ආයෙ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ දවස්වල ආදරය දැනෙන විදිය සුන්දරයි. මම කැමතියි ඒකට. හරිම ආදරණීයයි. මේ පාර මේ වැලන්ටයින් ඩේ එකේ සිද්ධ වෙනවා. මම හිතන්නේ දැවැන්තම වැඩේ තමයි නිර්වාණ කියලා කියන්නේ. නිර්වාණ ගැන මොකද හිතෙන්නේ? ඔව් ඇත්තරම මේ දැන් ඇහෙන සින්දු ටික දැන් පිටිපස්සේ රිහර්සල් එකේ ඇහෙන සින්දු ටික ඇහෙද්දී අර අපි කියන්නේ අතීත කාමයේ කියන නොස්ටැල්ජියාව කියන එක පුදුම විදියට දැනෙනවා. උපුල් ශාන්ත සන්නස්ගල අපි හැමෝම දන්න සන්නස්ගල සර් ගේ අතෙන් ලියවුනේ ගීත අපි ටිකක් අර හැදී වැඩෙන කාලේ විශේෂයෙන්ම සීරස සුපර්ස්ටාර් වගේ වැඩසටහන් ASCII අපිට ඇහුණ සින්දු ඒ තරුණ වලින් බිහි වුණ සින්දු ඉතින් හරිම නොස්ටැල්ජියාවක් තමයි තියෙන්නේ මේ ගීත මතක් වෙද්දී කුඩා කාලේට යනවා මම හිතන්නේ ඒ වගේම මේ ෂෝ එක බලන්න බලාපොරොත්තු වෙන හැමෝමත් ඒ නොස්ටැල්ජියාව අත්විඳින්න ඒ ආදරණීය ගීත ගොන්නත් එක්ක මුසපත් වෙන්න ගොඩක් ලොකු ආසාවකින් ඇති. ඉතින් මමත් එදාට ලස්සන සින්දු දෙකක් කියනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා එන්න අපිත් එක්ක ඇවිල්ලා ආදරණීයව ගත කරන්න කියලා හැන්දෑව. සුපුන්ගේ අලුත් සින්දු අහන්න එදාට අනිවාර්යෙන්ම ඔයත් නිර්වාණ බලන්න අහන්න.